Church is not a museum for saints, but it's a hospital for sinners. අපි මේ කියමන අහලා තියෙනවා. ශුද්ධ සභාව සාන්තුවරින් සඳහා වෙන් කරපු කෞතුකාගාරයක් නොව. ශුද්ධ සභාව කියන්නේ පව්කරුවන් දුර්වලයින් සඳහා තියෙන ලස්සන හොස්පිටල් එකක්. ඒ කියන්නේ රෝහලක්. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්තේනි, අද දේව වචනය තුළ අපි දකිනවා ස්වාමින් වහන්සේ ශුද්ධ මතෙව්තුමන්ගේ කැඳවීම ගැන අපිට මතක් කරලා දෙනවා. කවුද මේ මතෙව්තුමා කියන්නේ? මතෙව්තුමා කියන්නේ ඇත්තටම පව්කාරයි කියලා හංවඩු ගහපු අය කැමියෙක්, බදු එකතු කරපු මිනිස්සෙක්, රෝම අධිරාජ්‍යයට බදු එකතු කරපු අයට ගොඩාක් වෙලාවට මිනිස්සු වෛර කරා, ද්වේෂ කරා. ඒ විතරක් නෙමෙයි, ඒ අයව හෙලා දැකලා පිළිකුල් කරා. පව්කරුවන් හැටියට හංවඩු ගැහුවා. නමුත් බලන්න, එහෙම හිටපු මතෙව්ට ස්වාමින් වහන්සේගේ කැඳවීම ලැබෙනවා. මානුව එන්න කියලා මතෙව්ට කියද්දී මතෙව් දෙපාරක් හිතන්නේ නැතුව එයා හිටපු තැනින් නැගිටලා ස්වාමින් වහන්සේ අනුව ගියා. ප්‍රේමවන්තයනි, අපි හැම කෙනෙක්ගේම ජීවිතවල කොහේ හරි තැනක් තියෙනවා මතෙව්තුමා වගේ අපි තාමත් වාඩි වෙලා තාමත් අතහැර ගන්න බැරුව විඳවන තැන් ජීවිතේ තියෙනවා. විඳවනවා සමහරක් වෙලාවට යම් යම් සිද්ධීන් එක, යම් යම් පුද්ගලින් එක, යම් යම් අවස්ථාවන් එක්ක, එහෙම නැත්නම් යම් යම් දේවල් එක්ක අපි ජීවිතේ ගොඩාක් වෙනට අපි කියන ඇටච් වෙලා ඉන්නවා. අපි වයසට යනකම් සමහරක් වෙලාවට මේ ඇටැච්මන්ට්ස් වලින්, මේ බැඳීම් වලින් අපිට නිදහස් වෙන්න බැරුව අපි ගොඩාක් වෙලාවට දුක් විඳිනවා. ස්වාමින් වහන්සේ මානුව එන්න කියද්දි මතෙව්තුමාට හැකියාවක් තිබුණා මේ හැමදේම අතහැරලා ස්වාමින් වහන්සේ පසුපස්ස යන්න. ප්‍රේමවන්තයනි, සමතක තියාගමු, අපි ඒ අමාරු තැන්වෙන් අනිවාර්යයෙන්ම නැගිටින්නට ඕන, ගැලවෙන්නට ඕන. ස්වාමින් වහන්සේ කියන මේ ආරාධනය පිළිගන්නට නම් අපි සියල්ල අතහරිනවා කියන ඒ මානසිකත්වයට එන්නටම ඕන. සියල්ල අතහරිනවා කියන කිසිම දෙයක් අපේ ජීවිතේට අත්‍යවශ්‍යයි කියලා අපිට දැනෙන්න බෑ. ස්වාමින් වහන්සේ වැරෙන්න අපිට කිසිම දෙයක් අත්‍යවශ්‍යයි කියලා දැනෙන්න බෑ. අපිට අවශ්‍යතාවයන් තියෙන්නට පුළුවන්. හැබැයි අත්‍යවශ්‍යයි කියලා කිසිම දැනෙන්නට බෑ. ප්‍රේමවන්තයනි, අපි එහෙම අතහරින තැන බලන්න ස්වාමින් වහන්සේ පුදුමාකාර විදියට අපේ ජීවිතවල ප්‍රාතිහාරයන් කරනවා, වෙනස්කම් කරනවා, පරිවර්තනයන් කරනවා. ඒ පරිවර්තනයන් අපිට විතරක් නෙමෙයි, අපි වටේ පිටාවේ ඉන්න හැම කෙනෙක්ටම සමහරක් වෙලාවට නිදහස ලබා දෙන ජීවිත පරිවර්තනයක් වෙනවා. ගැලවීම ලබා දෙන ජීවිත පරිවර්තනයක් වෙනවා. ජේසු මතෙව්තුමාට විතරක් නෙමෙයි කතා කරේ, මතෙව්තුමා හරහා පව්කරුවන් සියලු දෙනාටම කතා කරලා කියනවා, රෝගීන්ට මිස නිරෝගීන්ට වේදකකින් වැඩක් නැහැ කියලා. ස්වාමීන් වහන්සේ දන්නවා උන්වහන්සේව අවශ්‍ය කාටද කියලා. අපි තේරුම් ගනිමු අපිටයි උන්වහන්සේව අවශ්‍ය. අපි කොච්චර දුරට ඒ ඇරයුමට අද අවනත වෙලා ඉන්නවද? විවුර්ත වෙලා ඉන්නවද? අපි ලෑස්තිද ඉන්න තැනින් නැගිටලා ස්වාමින් වහන්සේ කියන මේ ආරාධනාව පිළිගන්නට? චුට්ටක් මෙනෙහි කරමු. ඔබ මගේ ජීවිතේ ඉල්ලන විටදී ඔබේ සේවය සඳහා පැන යන්නයි මගේ ගත කැමති, සමිඳුනි වන්න සමා. ගත පරදා මගේ සිත පුබුදා
දෙමි මම සමේදුනි මගේ මුළු ජීවිතේ ඔබේ සේවය සඳහා ඔබේ සේවය සඳහා